ඔයා හිතන්නේ ලුණු වලින් මොනාද කරන්න පුළුවන්? එලෝලුවකට දාගෙන තමයි ඉතින් පුළුවන්. අපි දන්නේ එච්චරයිනේ අනේ. කෑම උයනකොට ලුණු දාලා, ලුණු බලලා රසට කන්න විතරයිනේ අපි දන්නේ. ඔව්. ඒ උනාට ලුණු වලින් ඊට වඩා හුඟක් දේවල් කරන්න පුළුවන්. ඒ මොනාද? ඔයාට කියන්න ඉඳුල් ගඳ තියෙන ඕනම බඳුනක් ලුණු මිශ්‍ර වතුරෙන් හීතුවාම ඉඳුල් ගඳ නැති වෙනවලු. ඒ මරුනේ. ස්වභාවික මල් පරවෙන්නේ නැතුව දින කීපයක් තබා ගන්නත් මල් බඳුනට ලුණු කැට දැම්මහම පුළුවන් කියලානේ කියන්නේ. අදමයි ඇහුවේ. එතකොට කට්ලට් බදිනකොට ඒවා කැඩෙන එක නවත්ත ගන්නත් තෙල් තාච්චියට ලුණු කැටයක් දාන්න පුළුවන්ලු. මරුනේ. ඔයාගේ ඔය අකලට හිසකේස් යන ප්‍රශ්නෙටත් උණු වතුරට ලුණු පොඩ්ඩක් දාලා හේදුවාම යන එක නතර වෙනවා. ඉහේ මලක් පිපුණා වගේ. එතකොට ඉතින් ලුණු කල් තියාගන්න විදිහත් අපි දැනගන්න එපයි. මොකද ලුණු ඉක්මනට දිය වෙනවානේ. ඕ ඒක ඇත්ත. ලුණු ඉක්මනට දිය වෙන එක නතර කරගන්න සහල්ලට කීපයක් ලුණු භාජනයට එකතු කරලා තිබ්බම ලුණු ඉක්මනට දිය වෙන්නේ නෑලුවානේ. ඉතින් වෙන මොකුත් නෑ. අන්තිමට කියන්න තියෙන්නේ ලුණු වැඩිපුර කන්න එපා. ප්‍රෙෂර් වැඩි වෙනවා. අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.